සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මාතෘකාව වශයෙන් තියන්න බලාපොරොත්තු වෙන අපි දිනදා වැඩ කරනකොට කොහොමද සති මාත්‍රය යොදාගන්නේ කියලා. එහෙමක යොදනකොට කොහොමද Tamanගේ පෞරුෂත්වයේ නැත්නම් මම කවුද කියලා වටහා ගැනීම, ඒ වගේම ආරසකාරීව කාටත් උදව් කරමින් කටයුතු කිරීම, පවුලක වගේ දෙයක සමගිය ඇතිවීම පිළිබඳ කතා කරනකොට පුංචි කතාවක් කියන්න හිතෙනවා මට. ඒක ඇත්තටම නම් වෙලා තියෙන්නේ කැලේට වෙලා භාවනා කරපු තුන්දෙනෙක්ගේ කතාවක්. ඉතින් අපි හිතමුකෝ කැලේකට ගිහිල්ලා කඳ උරක් කරන තුන්දෙනෙක් කියලා අපි කාටත් තේරෙන විදියට. ඉතින් ඒගොල්ල බොහෝමත්ම සමගියෙන් ඉඳලා තියෙනවා. කොච්චරද කියනවනම් දවස් 15කට සැරයක් එක දවසක් ඒගොල්ලෝ කතා කරනවා. අනික හැමදාම කටයුතු කරනවා. ඒ කඳවුරේ වැඩ ටික කරන ටික කාලයක් එකට ඉඳලා තියෙනවා. කටයුතු කරන්නේ කොහොමද? එක්කෙනෙක් ලොකු බාල්දියකට වතුර කප්පේ රෙවයි කියලා හිතන් ලිද ගාවට ගිහිල්ලා, ඒ කියන්නේ බාල්දියක් දාලා බා ගන්න එකක්, ටැප් එකක් ගාවට ගිහලා කරන එක නෙවෙයි. ඊට පස්සේ බාල්දිය උස්සගෙන යන්න ඕනේ යාට කුස්සිය ගාවට, වැසිකිළිය ගාවට වතුර පාවිච්චි කරන්න. එයා කරන්නේ බාල්දියේ කොක්ක උස්සලා ඒකට ලීයක් දාලා, කද්දණ්ඩ කියලා කියනවා, දාලා එයා බලනවා ළඟ කවුරු හරි හිටියොත් තේරෙනවා අරයට දැන් උදව්වක් ඕනයි කියලා. එතකොට එයා ඇවිල්ලා අර බාල්දිය කොක්කට දාපු ලීයේ එක පැත්තකට කර ගන්නවා. දන්නේ එක්කන ඉස්සර වෙලා ගිහිල්ලා තියෙනවා බාල්දිය. දෙන්නෙකුට විතර උස්සන්න පුළුවන් බරක්. තනියම උස්සන්න බැරි තරම්. තිබ්බට පස්සේ කතාවක් මොකුත් නැහැ. තිබ්බා ගියා. ඊට පස්සේ වෙන වැඩක් කරන්න ඕන නම් තනියම කරන්න පුළුවන් තාකල් ටික කරනවා. බැරි නම් තව කෙනෙකුට ඉඟි කරන්නේ අප්පුඩි ගහලා කතා කරන්න යන්නේ නැහැ. අරයා යව තේරුම් ගන්නවා මේ කෙනාට දැන් උදව්වක් අවශ්‍යයි, මේක මට කරන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ විදිහේ අඳුනා ගැනීම, එකිනෙකා වටහා ගැනීම එදිනදා වැඩවලදී gedaraක කරනවා නම් අපිට ගොඩාක් කෑ ගහලා SMS අරින්නයි, SMS කරන්න පුළුවන්. SMS පණිවිඩ අරින්න ඕන කමක් නැහැ. අනිත් එකකට අවශ්‍යතාවය තියෙන. ඒ අර හැඟුම් තේරුම් ගන්න ගතිය. පවුලක වගේ පවුලක, ඉස්කෝලේක, කඳවුරක ගමනක් යනකොට, ට්‍රිප් එකක් යනකොට හරි වැදගත්. ඉතින් ඒක මම කරගන්නවා කියන කතාවෙන් තමයි යන්නේ. ඉතින් වැඩ කරනකොට දැන් ඒක පැතිරෙනවනේ. සමූහයක, ගෙදරක, පවුලක, එතන පන්ති කාමරයක ආන්න ඒ දෙයට ඒ පන්ති බාර ගුරුවරයා, එහෙම නැත්නම් සත්‍ය අනුග්‍රාහකයා, එහෙම නැත්නම් ගෙදර වැඩි හිටියා උදව් කරන්න ඕනේ. එකිනෙකාගේ වැඩ කර ගැනීම. ඉතින් එතකොට ඒ අය අතර කතාව වැඩි නම් අනවබෝධය වැඩි. හරියට කියලා දෙන්න ඕන. නමුත් අවබෝධය වැඩි නම් තේරුම් ගන්නව අනිත් එක්කනා කරන දේ කරනවා. ඉතින් මේ තුන් දෙනා Tamanගේ ගුරුවරයා හම්බෙච්ච ලා කියලා තියෙනවා. අපි තුන් දෙනෙක් වුණාට එක හිතින් තමයි ජීවත් වෙන්නේ කියලා. හැම කෙනාටම තේරෙනවා අරයාගේ අවශ්‍යතාවය. ඉතින් අපි දවසේ වැඩ කරනකොට අපි හැම වෙලාවෙම අනික් එක්කන අවබෝධ කරගන්න ආසුළු වැඩ කරනවා. එයා කතා කරන්න ඉස්සරලා. ඉතින් එතකොට එකිනෙකා පිළිබඳ හිත තේරුම් ගන්න. සාමාන්‍ය අම්මා කෙනෙක් කියන්නේ ඕක තමයි. අම්මට ඒ පොඩි එකනගේ අවශ්‍යතාවය තේරෙනවා. ඒකට මවුනුවන කියලා අපි පාවිච්චි කරනවා. මවුනුවනින් තේරුවොත් යමක් වරදින්නේ නැහැ. දැන් අපි හැම කෙනාම එහෙම හිතාගෙන හිටියොත් අපේ පවුලේ අපි ගොඩක් ආදරය කරනවනේ අම්මට. ඒ වගේම ඒ මොකද හේතුව අම්මා අපි වෙනුවෙන් ඒ කටයුතු කරනවා. ඒ වගේ සති පවුලක, පන්තියක, නැත්නම් ගෙදර දොර ඉනකොට හැම කෙනාම මේ වගේ අවබෝධයෙන් කටයුතු කරනවනම් අපි වෙන කට්ටිය වුණාට එක හිතින් ජීවත් වෙන බව තේරෙනවා. ඒක සත්තුන්ගේ රංචු වල තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ හුඟක් වෙලාට සාමූහිකව ඉන්නේ ඔය අරස්සාවට තමයි. ඒක තනි වුණොත් අරස්සාව නැහැ. රංචුවේ ඉන්නකොට අරස්සාව තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ රංචු ගහන ගතියක් තියෙනවා. මේ පවුලක් කියන්නේ ඒ වගේ පුංචි රංචුවක් තමයි. තනියම Taman එදිනදා වැඩ කරගන්න එක හොඳයි. අපි ඒක තමයි කතා කරේ ඉතින්. නමුත් මේ Tamanගේ මේ හොඳට දැනගෙන මේ හැඟුම් බර ගතිය, Tamanගේ හැඟුම් තේරුම් ගන්න ගතිය Taman දැනගෙන
මේකට පුදුම තමන්ගේ හැඟීම් තමන් කවුද කියලා තේරුම් ගන්න එකට පුදුමාකාර වැඩිතුර දියුණුවක් තමයි තව කෙනෙකුට උදව් කරන එක. උදව් කෙරුවොත් විතරයි ඒ අර තමන්ගේ හැඟීම හොඳට නැවත ආයෝජනය කරලා අනිත් එක්කනත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් ගතියක් එන්නේ. ඒක ගොඩක් වෙලාට කරන්න පුළුවන් වෙන්නේ එදිනෙදා අපි ජීවිතේ වැඩ කරද්දී තමයි. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ තව කෙනෙක් එක්ක එකතු වෙලා මෙහෙම කරනකොට තමන්ගේ තියෙන ලස්සන තමයි තමන්ගේ ජීවිතේ හැදියාව තමයි ඒක පාරට හැඟුම්බර වෙලාව නැතුව ඒක අනිත් කෙනත් එක්ක ගැළපෙන විදිහට අනිත් කෙනාගේ අදහස් වලට ගැළපෙන විදිහට හැසිරලා වැඩ කරන්න හැටි. ඒක අපි සාමාන්‍යයෙන් ආදරය කියලා තමයි කියන්නේ. තමන්ට හැඟුම් ආපුවට වැඩ කරන්නේ තානික් එක්කනත් එක්ක බෙදා හදාගන්න. ඉතින් මම කියන්නේ කතා කරන්න ඕනේ නෑ. තේරුම් ගන්න පුළුවන් ගතියක් එනවා. තමන් අර මේටි ඉස්සල්ලා එදින්දා වැඩ කරලා තමන්ට හැඟුම් වෙන හැටි තේරුම් ගත්ත කෙනාට. එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් මේ පුද්ගලයා සමාජලාට මේ වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මට හිතතරක් වෙන්න ඉඩ තියෙනවා. සතුටු වෙන්න ඉඩ තියෙනවා. මම ඒකට එච්චර කලබල වෙන්නේ නැතුව එයාගේ හැටි එහෙම තමයි. එයාට වැඩිය මම වෙනස් මගේ හැටි මෙහෙම තමයි කියලා වෙන්න තියෙන ආතතියක් වෙන්න තියෙන දෙයක් කල්ැතුව දැකලා ඒකට සූදානම් වෙන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් එතකොට ඒ තුනේදීම ඒ කාරණා හැම එකකදීම කණ්ඩායමටම අරසාවක් තියෙනවා. කණ්ඩායමටම එකිනෙකා උදව් කරගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ කණ්ඩායම් ජීවිතවලදී හරි වැදගත් වෙනවා. අර පුංචිවට පටන් ගත්ත සතිය තමන්ගේ හැඟීම් මෙහෙමයි කියලා තේරුම් ගන්න උදව් කරපු සතිය අන්තිමට සියල්ලගේම අරසාවට සියල්ලගේම එකිනෙකාට නැමිච්ච ගතියට ඇතුළට නැමිච්ච ගතිය කියලා මේකට කියන්නේ. එහෙම තියනවා නම් තාම සුළු පිරිසක් 3-4 දිනක එකතු වෙච්චාම ඔය සංවිධානයක් නැතුව අසංවිධිතව අවුලෙන් වැඩ කරන 100කමාරකට වැඩිය හොඳ වැඩ කරන්න පුළුවන්. ගොඩක් සෙනගෝනේ නෑ. අර ඉන්න ටික ඇතුළට නැමිලා හැම කෙනාගේම ඕනෑපාකම් වලට සලකගෙන කටයුතු කරන ගතියට එනවනම් ඒ සුළු පිරිසට විශාල පිරිසක වැඩක් කරන්න පුළුවන්. ඒක නිසා මේ සති කඳවුරක නැත්නම් සති ක්‍රියාවකදී අපිට ගොඩක් ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ හේතුවම තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම සන්තෝෂෙන් මම මේ වැඩේ කරනවා කියලා දැනගෙන කරනවා. ඒකේ හැම වෙලාවෙම හැම කෙනාගේ මානසිකව ගැන බලනවා. හැම කෙනාටම හැම කෙනා උදව් කරන ගතියක් තියෙනවා. ඒක එතකොට සති පවුල කියන එක තමයි අපි ඒකට දාලා තියෙන නම. ඒකදී පුංචි කෙනත් ලොකු උනන්දුවක් ඇති කරනවා. යා මේ පුංචි උනාට පුංචි වැඩක් නෙමෙයි කරන්නේ. ලොකු කෙනත් කරනවා. අත්තම මුත්තමලත් වැඩ තියෙනවා. ඉතින් ඔක්කොටම මේ සමහිත ඇති වෙන විදියට වැඩකරනද සතිපාසල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පණිවිඩය නතර කරනවා. සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.